අයිබෝන් වලට අදත් ගොඩක් වටින වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ කොහොමද ඇඩ්ස් කම්ප්ලීට් කරලා නැත්නම් ඇඩ්ස් බලලා ඒ වගේම සර්වේස් කම්ප්ලීට් කරලා ඒ වගේම පොඩි ගේම්ස් සෙල්ලම් කරලා කොහොමද ඔයාලගේ අතට එදිනෙදා එක්ස්පෙන්සස් කවර් කරගන්න පොඩි මුදලක් උපය ගන්න කියලා. ඉතින් මේකේදී ඔයාලට දවසකට ඔයාලා මහන්සි වුණොත් නැත්නම් ඔයාලා මේ වෙබ්සයිට් එකත් එක්ක දවසකට පැයක් දෙකක් ඔයාලා වැඩ කරොත් ඔයාලගේ එදිනෙදා එක්ස්පෙන්සස් කවර් කරගන්න ඔයාලට රුපියල් 2000ක් 5000ක් අතර ගානක් ඔයාලට ලේසියෙන්ම මේ වෙබ්සයිට් එක හරහා හොයා ගන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව අපි යමු මේ වෙබ්සයිට් එකට. මොකක්ද මේ වෙබ්සයිට් එක කියලා බලන්න. ඉතින් මම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් මේ දැම්ම subscribe කරගෙන යන්න. ඒ වගේම bell notification එක click කරලාම තියාගන්න. මේ වගේ වටින වීඩියෝ දාපු ගමන් ඔයාලට notification එක ළඟටම ගෙන්න ගන්න. මම ඔයාලට කියලා දෙනවා කොහොමද සාර්ථකව මේ වෙබ්සයිට් එකේ account එකක් ඔයාලා ඉස්සෙල්ලාම හදාගන්නේ. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා කොහොමද මේ වෙබ්සයිට් එකේ තියෙන task නැත්නම් advertisement කොහොමද අපි බලාගන්නේ නැත්නම් ඒ task complete කරගන්නේ කියලා. වීඩියෝ එක අවසානයේදී මම ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයාලා මේ උපය ගන්න මුදල් ලේසියෙන්ම ඔයාලගේ account එකට withdraw කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම් ඔයාලා රැඳිලා ඉන්න. මම ඔයාලට අනිවාර්යෙන් කියලා දෙනවා කොහොමද මේ වෙබ්සයිට් එක කරහා ලේසියෙන්ම මුදල් උපය ගන්න කියලා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම Google එකට ගිහලා මෙන්න මේ වගේ search කරගන්නවා CoinPayu කියලා. ඉතින් මේක සමහරට ඔයාලා දන්නවත් ඇති මේ වෙබ්සයිට් එක ගැන. මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද මේ වෙබ්සයිට් එකේ තියෙන ටාස්ක් හරියටම ලේසියෙන්ම කම්ප්ලීට් කරගන්න කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න. මම මෙන්න මේ ඉන්න පළවෙනි link එක යනවා. ඉතින් මම ඔයාලට මේකේ link එක description එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් උනත් මේකට log වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙබ්සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදී අපිට ලේසියෙන්ම අපේ account එක create කරගන්න පුළුවන් Google account එක through. ඔයාලට මෙන්න මේ උඩින් බලා ගන්න පුළුවන් මෙතන sign up කියලා තියෙන option එකක් තියෙනවා. ඊට එහා පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් Google කියලා තියෙනවා. ඉතින් මම මේ Google කියන එක ක්ලික් කරගන්නවා. හරි ඔයාලා account එකට register වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙතන ඔයාලගේ dashboard එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන browsing කියලා option එකක් තියෙනවා, offers කියලා option එකක් තියෙනවා, surveys කියලා option එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාලට interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් බලමු මොනවද මේකේ තියෙන task කොහොමද ඒවා complete කරගන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම යනවා මෙන්න දැන් browsing කියන option එකට. ඔයාලා මෙන්න මේ browsing කියන option එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන ඇඩ්වර්ටයිස්මන්ට් 88 කියලා තියෙනවා නැත්නම් 88ක් කියලා තියෙනවා. මම දැනට මේකේ තිබුණ ඇඩ්වර්ටයිස්මන්ට් කිහිපයක් කම්ප්ලීට් කරගෙන තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් 11ක්. ඉතින් ඔයාලට පහළට ගියාට පස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මෙතන. මෙතන තියෙන earn up to $41 per offer. මෙන්න මේක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඉතින් මේකෙදි මෙයාලා අපිට coins 8.4ක් ගෙවනවා. ඉතින් මේක තප්පර 30ක ඇඩ්වර්ටයිස්මන්ට්. අපි බලමු කොහොමද මේක කම්ප්ලීට් කරගන්නේ කියලා. මම මෙන්න මෙතන ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් ඕපන් වුණා. ඉතින් මේ වෙබ්සයිට් එකේ අපිට ඉන්න තියෙන්නේ තප්පර 30ක කාලයක්. ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන time එක count වෙනවා. දැන් තප්පර 18ක් කියලා count වෙනවා. ඉතින් ඒක count වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක නැත්තම් මේ page එක close කරලා ඔයාලට ආයිමත් CoinPayu කියන වෙබ්සයිට් එකට යන්න පුළුවන්. මෙතන time එක count වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලගේ account එකට ඒ අදාළ coins ගන්න credit වෙනවා. ඉතින් අපි බලමු දැන් මෙතන time එක complete වුණා. ඉතින් මම මෙන්න මේ වෙබ්සයිට් එක මෙහෙම close කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් you have earned 8.4 coins කියලා ආවා. ඉතින් මම මෙතන කලින් earn කරපු coins ගානකුත් තිබුණා. ඉතින් අපි බලමු තව මේ වගේ advertisement එක කොහොමද අපි complete කරගන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ වගේ පහළට ආවිලා මෙන්න මෙතන තප්පර 20ක advertisement එකක් තියෙනවා. මම මේකත් play කරගන්නවා. හරි ඒකත් මෙන්න මේ වගේ open වුණා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අර වගේම time එක count වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ website එකට ගියාට පස්සේ මෙන්න නැත්තම් මේ වගේ pages open වුණාට පස්සේ ඔයාලට මේක account create කරන්න ඒ වගේ දේවල් නම් කරන්න නැහැ. ඔයාලට මේක advertisement එක බලන්න විතරයි තියෙන්නේ. නැත්තම් page එකට වෙලා ඉන්න විතරයි තියෙන්නේ. ඔයාලට මෙන්න මේ time එක count වෙලා ඉවර වෙනකම්. ඉතින් මම time එක count වෙලා ඉවරනට පස්සේ කලින් වගේ මම යනවා CoinPayu කියන වෙබ්සයිට් එකට. හරි ඊට පස්සේ ඔයාලට කලින් වගේ බලා ගන්න පුළුවන් මෙතන 4.6 coins අපි earn කරගත්තා කියලා මෙතනින් notification එකක් ආවා. ඉතින් ඒ වගේම මගේ balance එකක් දැන් මෙතන වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන මේ frameless ads කියන එකේ මෙන්න මේ වගේ තමයි ඔයාලට මෙතන task ටික complete කරගන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ side එකෙන් බලා ගන්න පුළුවන් framed ads කියලා තියෙනවා. ඉතින් මම මෙතනත් ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ මෙතන මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් කොහොමද අපි කම්ප්ලීට් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේක තප්පර 8ක ඇඩ්වර්ටයිස්මන්ට් එක මම මෙන්න මෙතන ක්ලික් කරගන්නවා. හරි. මේකෙදී අපේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තමයි මෙන්න මේ ලයින් එකක් කම්ප්ලීට් වෙනවා. මෙන්න මේ ලයින් එක කම්ප්ලීට් වෙලා ඉවර වුණාට පස්සේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක බලලා ඉවරයි. හරි. දැන් අපි බලමු අපේ CoinPayu කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපේ earning එක අපිට ක්‍රෙඩිට් වෙලා තියෙනවා. ඉතින් එන්නේ වගේ තමයි අපිට මෙතන frameless ads එකයි framed ads එකයි කම්ප්ලීට් කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒක ඔයාලට තේරෙන්න ඇති කියලා. ඉතින් බලමු අපිට මේකේ මොනවද තව තියෙන task නැත්තම් මොනවද අපිට මේකේ earn කරන්න තියෙන විදි කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් surveys කියලා option එකක් තියෙනවා. ඉතින් මම යනවා surveys කියන option එකට. ඉතින් ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන surveys තියෙනවා ගොඩක්.
ඉතින් මෙන්න මෙතන 31 minute survey එකක් තියෙනවා. ඒක අපිට 1854ක් coins හම්බ වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේක ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඔයාලට මම මේක පොඩ්ඩක් ඔයාලට කරලා පෙන්නන්න. මෙන්න මේ වගේ තමයි survey එක එන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේකේ මේකේ answers වලට නැත්නම් මේකේ අහන questions වලට ඔයාලට answers දෙන්න තමයි තියෙන්නේ. හරිම සරල දෙයක් ඔයාලට මෙන්න මේ service complete කරගන්න තියෙන්නේ. ඉතින් ඒකෙදි බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතනත් විනාඩි 9ක survey එකක් තියෙන. ඒකට 189ක් coins ගෙවනවා. මෙතනත් විනාඩි 9ක survey එකක් තියෙනවා. ඒකට coins 234ක් ගෙවනවා. ඉතින් මෙතනත් තියෙන විනාඩි 20ක survey එකක්. ඒකට coins 1890ක් ගෙවනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ service complete කරගන්න පුළුවන්. මෙන්න මෙතන service කියන option එකට ගිහිල්ලා ඉතින් මම මේකේ service complete කරලා පෙන්නන්න යන්නේ නැහැ ඔයාලට. මොකද service එක complete කරන්න ගියොත් මේකට ලොකු වෙලාවක් යනවා. මොකද මෙන්න මේ survey complete කරන්න 31 minutes යනවා. ඉතින් ඔයාලට මේක අනිවාර්යෙන් try කරලා බලන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකේ තව මොනවද options තියෙන්නේ කියලා earn කරන්න. ඔයාලට මෙන්න මෙතනින් තව බලා ගන්න පුළුවන් offers කියලා option එකක් තියෙනවා. මම මේ offers කියන option එක click කරගන්නවා. හරි. දැන් මෙන්න මේකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ offers තියෙනවා මෙතන. මේකෙදි තියෙන අපිට මේ වගේ apps නැත්තම් මේ තියෙන apps නැත්තම් games download කරලා ඒවා අපේ phone එකට install කරලා අපිට ඒ games play කරන්න. ඉතින් මම ඔයාලට මෙන්න මේක open කරලා පෙන්නන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක අපි කරොත් මේ task එක කරොත් නැත්තම් මේ game එක complete කරොත් අපිට coins 58338ක coins ප්‍රමාණයක් අපිට earn කරගන්න පුළුවන්. ඉතින් අපිට තියෙන මෙන්න මෙතන මේ කට්ටිය මේක ස්ප්ලිට් කරලා තියෙන අපිට කොහොමද මේ coins බෙදා දෙන්නේ කියලා. නැත්තම් මේ categories කරලා තියෙන කොහොමද මේ coins අපිට දෙන්නේ කියලා. ඉතින් ඔයාලට ඉස්සෙල්ලම බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම තමයි අපි task එක complete කරන්න තියෙන්නේ. play and complete task within 30 days. අපිට දවස් 30ක් ඇතුළත මේක complete කරගන්න ඕනේ. ඉතින් මේකෙදී අපි 16th level එකට reach කරාට පස්සේ අපිට coins 252ක් හම්බ වෙනවා. ඒ වගේම level 60ට ගියාට පස්සේ අපිට coins 20160ක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මෙතන මේක purchase කරන්න තියෙනවා. ඉතින් ඔයාලා ඒක purchase කරන්න ඕනේ. ඉතින් ඔයාලා මෙන්න මේ levels ටික complete කරගත්තා නම් ඔයාලට මෙන්න මේ coins ටික ලේසියෙන්ම earn කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන තියෙන මේ start offer කියන එක click කරලා ඔයාලා මේ app එක download කරගන්න තියෙන ඔයාලගේ Android නැත්නම් ඔයාලගේ iOS device එකකින්. ඉතින් අපි බලමු මේ වගේ තව app එකක් නැත්නම් මේ වගේ තව game එකක් open කරලා මොනවද අපිට මේක කරගන්න තියෙන්නේ කියලා. ඉතින් මේකත් ඒ වගේම තමයි මේකත් game එකක් නැත්නම් app karma කියලා තියෙන්නේ. මේක Android වලට support කරන එක. ඉතින් මේකෙදි coins අපිට 37843ක් earn කරගන්න පුළුවන්. මේකෙදි මෙයාලා sign up වෙනකොට අපිට coins ප්‍රමාණයක් ගෙවන 259ක්. ඊට පස්සේ මේකේ complete play one time off එකට ගෙවන තව coins 518ක්. level 1 එකට reach කරනකොට මේ කට්ටිය ගෙවන තව coins 1037ක්. ඉතින් ඒ වගේ මේකත් අර වගේම තමයි ඔයාලට මේකත් complete කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඔයාලා මේ ටික complete කරගත්තොත් ඔයාලට මෙන්න මේ coins ප්‍රමාණය ලේසියෙන්ම earn කරගන්න පුළුවන් මේ offers කියන එක හරහා. හරි. මම හිතනවා දැන් ඔයාලට මම මේ කියලා දුන්න ටික තේරෙන්නේ නැති කියලා. මෙන්න මේක තමයි මේකේ තියෙන ප්‍රධාන earnings method තුන. ඉතින් අපි බලමු තව මොනවද මේකේ earning methods තියෙන්නේ කියලා. ඔයාලට මෙන්න මේ පහළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් affiliate කියලා option එකක් තියෙනවා. මම මෙතන affiliate කියන option එකට යනවා. ඉතින් ඔයාලට මේක හරහා affiliate නැත්තම් ඔයාලට මේ ඔයාලගේ promo code එක market කරලා නැත්තම් මේක ඔයාලගේ යාළුවන් අතර බෙදා හැරලා ඔයාලට ලේසියෙන් මේකේ මුදල් ප්‍රමාණයක් earn කරගන්න පුළුවන් මේ referral එක හරහා. ඉතින් ඒ වගේම වෙන්න මම යනවා dashboard එකට. dashboard එකට ගිහිල්ලා මම ඔයාලට පෙන්නනවා මෙතන 7 day streak rewards කියලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් මේකේ earnings මෙතන claim කරගන්න පුළුවන්. day 1 එකට මෙතනින් අපිට claim කරගන්න පුළුවන් $0.06 වෙතනින් අපිට claim කරගන්න පුළුවන්. ඒ වගේම day 2 එකේදීත් අපිට මෙන්න මේ වගේ earning එකක් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් අපිට day 7 එකට ගියාට පස්සේ $7.5 අපිට earn කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම කියලා දුන්න කොහොමද දැන් මේකේ තියෙන earning options කියලා. ඉතින් අනිවාර්යයෙන් මේක ඔයාලා try කරලා බලන්න. ඉතින් දැන් ඔයාලා බලාගෙන ඉන්නවා ඉතින් කොහොමද අපි මේකේ earn කරන මුදල් අපි withdraw කරගන්නේ කියලා. ඉතින් මම යනවා මෙතන අපේ coins වලට මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපි earn කරපු coins ප්‍රමාණය මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. මම මෙන්න මෙතන click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපිට options කීපයක් තියෙනවා. Bitcoin, Litecoin, ඒ වගේම Dogecoin, Payer, Faucet Pay, ඒ වගේම Binance. මෙන්න මේ වගේ ඔයාලට Bitcoins වගේම මෙතන Faucet Pay වගේම ඒ වගේ දේවල් වලට බලා ගන්න පුළුවන් payment options නැත්නම් withdrawal options. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්න කොහොමද මේකේ අපි withdrawal එකක් ගන්න කියලා. මම යනවා මෙතන Faucet Pay කියන එක. ඉතින් ඔයාලට මෙන්න මෙතන Faucet Pay කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මෙතන අපි Faucet Pay එකේ withdrawal එක ගත්තී අපිට fee එකක් යන්නේ මෙතන fee එක 0 කියලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් අපි Faucet Pay එකේදී withdrawal එකක් ගන්නවනම් අපිට අවම coins 1000ක් තියෙන්න ඕනි. ඉතින් අපිට මේකේ coins 1000ක් තිබුණොත් තමයි පළවෙනි withdrawal එක අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම මෙතනින් Binance කියන option එකටත් ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. මෙන්න මේ වගේ Binance එකට ගියාට පස්සෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන minimum withdrawal එක coins 1000ක් කියලා තියෙන්නේ.
ඒ වගේම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේකේ ෆී එකක් යනවා. අපි Binance එකට අපේ withdrawal එක ගන්නවා නම් ඉතින් ඔයාලා මෙතන withdrawal එකක් ගත්තී අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මම මෙතන Dogecoin එකත් select කරගන්නවා. ඉතින් Dogecoin එක අපිට ඒකේ coins 1000ක් තමයි අපිට earn කරන්න තියෙන්නේ පළවෙනි withdrawal එක ගන්න. ඉතින් මේකෙදි ඔයාලට බලා ගන්න ඕනේ මේකෙදිත් fee එකක් නැහැ. ඔයාලා ලේසියෙන්ම Dogecoin විදිහට ඔයාලගේ wallet එකකට ඔයාලට withdraw කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් address කියලා option එකක් තියෙනවා. ඔයාලගේ wallet එකේ Dogecoins වලට අදාළ address එක copy කරගෙන ආවිල්ලා මෙතන paste කරලා ඔයාලට ලේසියෙන්ම coins 1000ක් earn කරාට පස්සේ මේක ලේසියෙන්ම withdraw කරගන්න පුළුවන් ඔයාලගේ wallet එකට. ඉතින් මෙහෙම තමයි මේක අපිට withdrawals ගන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියලා දුන්නා කොහොමද මේකේ account එකක් හරියටම create කරගන්නේ. ඒ වගේම කොහොමද මේක අපි task complete කරගන්නේ නැත්නම් service complete කරගන්නේ. කොහොමද මේකේ තියෙන advertisement frameless advertisements සහ framed advertisements බලාගන්න කියලා. ඒ වගේම මම මේකෙදි ඔයාලට කියලා දුන්නා කොහොමද මේකේ offers complete කරගන්නේ කියලා. මේක අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න. මේකෙදි ඔයාලට ලේසියෙන් ඔයාලට ඔයාලගේ දිනදා expenses cover කරගන්න ලේසියෙන් ඔයාලට මුදල් ප්‍රමාණයක් මේකෙන් earn කරගන්න පුළුවන්. ඔයාලට මේකේ කොහේ නොතේරුණ දැනක් තියෙනවා අනිවාර්යෙන් comment එකක් දාන්න. මම මේක ඔයාලට පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ කාලට ගොඩක් වැදගත් වුණා නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ වටින වීඩියෝස් ඉස්සරහටත් බලන්න අනිවාර්යෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මේ වගේ වටින වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු.